අයිබෝන් කොහොමද? මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ හැමෝම ඉතමත් හොඳින් සතුටින් තමුන්ගේ ජීවිතය ගත කරනවා ඇති කියලා. අද අපි සූදානම් වෙන්නේ මගේ පවුලේ අයත් එක්ක විශේෂ ගමනක් යන්න. මොකක්ද මේ නත්තල් විශේෂ ගමන? ඔව්. එහෙම කිව්වොත් හරි. ඒ නත්තල් විශේෂ ගමන මොකද්ද කියලා හරියටම දැනගන්න ඕන නම් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයගොල්ලෝ සූදානම්ද? ඔව් මං සූදානම්. මේ සූදානම් වෙන්නේ අපේ ඒ නත්තල් විශේෂ ගමන යන්න. අපි දැන් එන්ට්‍රන්ස් එකේ ඉන්නේ. පොඩක් ඊතල හින්දා මඩ උලි හැට් එකේම දාගෙන ඉන්නේ. රෙඩි ගැවින්? අපේ මේ වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එකට යන්න ප්‍රධාන අරමුණ තමයි අපේ ගැවින් කවදාවත් මීට කලින් සැන්ටා ක්ලෝස්ව හම්බෙලා නැහැ. දැනටවත් අපි පොඩ්ඩක් බුක් කරපු ටයිම් එකට වඩා ප්‍රමාද වෙලා ඉන්නේ. මේ එනවනේ වයිෆ් එක්මන්ටම යන් කියලා මට තරේ අවවාද කරනවා. යන් අපි. රයිට් අපි දැන් එන්ටර් වුණා වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එකට. පිටිපස්සේ කතන්දර ගොඩක් වෙනවා. බලමු අපිට මොනවද කරන්න පුළුවන්. ගේම්ස් මොනවද තියෙන්නේ ඉන්නමන්ද කියලා බලමු මොකද වෙන්නේ කියලා. මේ බලන්න ඕගොල්ලන්ට මේ පේන රයිඩ් එක. කවුරු හරි තරහකාරයෙක් ඉන්නවා නම් යවුවට කමක් නැහැ. ඇහෙන්න ඇතිනේ යන අයගේ මර ලතෝනිය. අපි දැන් යන්නේ සැන්ටත් එක්ක ෆොටෝ එකක් ගන්න. දැන් නම් අපේ කැවින් බබාට පොලිමේ ඉඳලා හොඳටම මහන්සි. අම්මා පොඩ්ඩි ආන්සේකුත් දානවා මහන්සි නැති කරන්න. ඔන්න පළවෙනි වතාවට ජීවිතේ සැන්ටත් එක්ක ෆොටෝ එකක් ගත්තා. සැන්ටාගෙන් අපේ මහත්තයාට තෑගි හම්බුණානේ. නේද ගැබේ? ඈ? You got presents from Santa, look. Man. Wow. මරු ෆේස් එක උනේ මේ සැන්ටත් එක්ක ෆොටෝ එකක් ගන්න ගිහිල්ලා එතන ඇතුලේ රෙකෝඩ් කරන්න දාන.
ඉතින් මේ කැමරාව වැඩ කරන්නේ නැතුව ගිහිල්ලා අපි ටිකක් වෙලා ඉන්න වුණා. ඉතින් ගැවින් අතරතුර ගිහිල්ලා මේ ප්‍රසන්ට් එකක් තෝරගත්තා. දැන්ට ගිහුවා ප්‍රසන්ට් එකක් ගන්න කියලා. ඉතින් එයාට ෆ්‍රී ප්‍රසන්ට් එකකුත් හම්බුණා. මරු chance එකක. දැන් මිනිහා ඒකත් එක තමයි ඉන්නේ. එතන ඇතුලේ මොකද උනේ කියලා පෙන්වන්න හැකියාවක් නැහැ. මොකද ඒගොල්ලෝ කිව්වා වීඩියෝ ගන්න තහනම් කියලා. හැබැයි වෙනස් එක්ස්පීරියන්ස් එකක් මරු වෙයි. Gavin, you got presents from Santa. Wow. Wow, happy days. බඩගිනි හමුදාවට බඩගිනි ඇවිල්ලා දැන් එයා කනවා අතන මේ එතකන් අපි තා මොනවද බලන්න තියෙන තැන් කියලා පොඩි රවුමක් දාමු නේද? ඇත්තටම කියනවා නම් බඩගිනි හමුදාවේ කැප්ටන්ට බඩගිනි ආවට ඒ හමුදාවේ ඉන්න අනිත් සොල්දාදුවෝ දෙන්න වෙන අපි දෙන්නටත් බඩගින්න කියන අහිංසක හැඟීම ඇති වෙන්නේ නැතුව නෙමෙයි. මොකද දන්නවද? පුදුම කෑම සුවඳක් නෙමෙයි කෑම කරි ටික එන්නේ. මෙන්න බොලේ වීඩියෝ එකේ තව මොනවද වීඩියෝ කරන්න පුළුවන් කියලා බලන අතරතුරේ අපේ බඩගිනි හමුදාවේ ඉන්න සෙබලිය සටන පාවා දීලා තනියම කන්න ඇවිල්ලා කියන්නකෝ. හොඳයි වැඩේ. තව දෙයක්. මේ වගේ බර්ගර් එකක් ගන්න හැමෝටම ඇතිතරම් සෝස් දාගන්න පුළුවන්. කෙචප්, බාබිකියු, අනම්මනන් සෝස් ඕන දෙයක්. ආවල පොඩි කෑල්ල. දැන් අපේ ප්‍රධාන ආහාර වේලෙන් පස්සේ අපි මේ දැන් අරගන්න යන්නේ පොඩි ඩෙසර්ට් එකක්. ඩෙසර්ට් එක කියන්නේ පොඩි ස්වීට් එකක්.
ඒකට කියන්නේ චීරියෝස් කියලා. ඒක මගේ භාර්යාවගේ ප්‍රියතම කෑම. ඒක සිනමනුයි සුගරයි මික්ස් කරලා හරි රස කෑමක්. මමත් මේ එයා කිව්වට පස්සේ තමයි කාලා බැලුවේ. බලමු ඒක කොහොමද හැදෙන්නේ කියලා. අනේ අම්මේ නෝනගේ මූණ තියෙන හිනාව හරියට නිකන් ආදරය කරන දවස්වල මුල්ම දවසේ හම්බුණා වගේ. රයිට් ඊළඟට දැන් මේන් මොන හරි කෑවා. ඩෙසර්ට් එකක් කෑවා. ඇත්තටම කියනවා මේ මොකද්ද මේ ඊතල කතන්දරෙත් එක්කලා හොට් චොක්ලට් එකක් බිව්ව නැත්තම් වැඩකුත් නැහැ. ඉතින් මේ ඊතලත් එක්කම සහ නත්තලි අසිරියත් එක්කම යන දෙයක් තමයි මේ හොට් චොක්ලට් කියන්නේ. ඉතින් අනේ ඒ නිසා අපි ඇවිල්ලා ඉන්නේ වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එකකනේ. නත්තලි අසිරිය තියෙන තැනකට. ඒ නිසාම හොට් චොක්ලට් එකක් රස විඳින්න නැත්තම් ඒකේ අඩුවක් තියෙනවා. අපි යන් එහෙනම් hot chocolate එකක් බොමු. මෙතන මේ අයිස් ස්කේටිං කරන තැනක් මාර ලස්සනයි. මේක මට නම් කරන්න බෑ. මොකද බෙල්ල කඩා ගන්න බෑනේ. තව ඉස්සරහට කරන්න වැඩ තියෙන හින්දා. අතරින් අර ෂූස් ටිකක් අරගෙන මෙතනට යන්න තමයි තියෙන්නේ. වෙනස්ම අත්දැකීමක් ගැවියටත් යන්න ඕනේ කියලාද මන්ද? රයිට් ඔන්න ඔය විදිහට තමයි අපේ වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එකේ ගමන අවසන් වෙන්නේ. ඉතින් හරිම ලස්සන අත්දැකීමක් අරගත්තා. ගැවිටත් වෙනස්ම අත්දැකීමක්. ඉතින් ඔන්න ඔය වගේ තවත් ලස්සන ගමනකින් ඕගොල්ලන්ගේ හමුවට එන බලාපොරොත්තු වෙමින් අදට අපි සමු අරගෙන යනවා. තවත් මේ වගේ ලස්සන බ්ලොග් එකකින් අපි හම්බෙමු. ජය වේවා.